හෙලෝ යාළුවනේ ගොඩ දවසකින් ඔන්න ඔයාලා හැමෝටම වැදගත් වෙන අනිවාර්යයෙන්ම බලන්න බැලිය යුතු වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලගේ PC එකේ Windows file erase වුණාම හෝ කපර්ට් වුණාම සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට ඔයාලගේ screen වල PC වල මම දැකලා තියෙනවා අර blue screen එක එනවා machine එක on වෙනකොට. ඒ වහම සාමාන්‍ය fix කරගන්න පුළුවන් 90ක් විතර හරියන ඔප්ෂන් එකක් තමයි මම ඔයාලට අරන් ආවේ. පොඩි ෆයිල් ඉරේස් වුණාම ඔයාලා PC එක කඩේට උස්සන් දුවනවා. එහෙම කරන්න ඕනේ නැහැ. ඒ කාලේ ඉවරයි. මේකෙන් ඔයාලට ලේසියෙන්ම ගෙදර ඉඳන් ෆික්ස් කරගන්න පුළුවන් පොඩි data ප්‍රමාණයක් විතරයි වුමනා වෙන්නේ. මම එහෙනම් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක කරගන්නේ කියලා. හරි ඉස්සෙල්ලාම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා Windows start menu එකට ගිහිල්ලා ඔයාලා එතන search කරන්න ඕනේ command prompt කියලා. command prompt කියලා type කරගත්තා. මේක නිකන් open කරන්න එපා. මේක හැම වෙලේම run කරද්දී administrator run කරන්න ඕනේ. දැන් තියෙනවා run as administrator කියලා. ඔයාලා ඒක click කරගන්න. click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ screen එකක් ඔයාලට එන්නේ. ආවට පස්සේ ඔයාලා එතන type කරගන්න ඕනේ sfc space Iraq scan now. ඔයාලට ආයෙ ඕනම් පැහැදිලි නැත්තම් පෙන්නන්නම් මෙතනින් මේක type කරලා තියෙනවා. මේ තියෙන්නේ sfc scan now. මේ විදිහට තමයි type කරගන්නේ. type කරගෙන ඔයාලට තියෙන්නේ මෙතනට ඇවිල්ලා enter button එක ඔබන්න තියෙන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ screen එකක් එනවා. මේකෙන් පොඩි සාමාන්‍යයෙන් ටික වෙලාවක් යනවා. ඒ වෙලාව ඇතුළත මේක 100%ක් ස්කෑන් වුණාට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේකේ චූටි ෆයිල් සාමාන්‍ය ලොකු issues හදන්න බෑ. එතකොට Windows hard damage වෙච්චා ඒ ෆයිල් වල ආරම්මනම් මේවා කිසි දෙයක් හදන්න බෑ. මේකෙන් ඔයාලට Windows එකේ erase වෙලා තියෙන personal file මොකුත් delete වෙන්නෙත් නෑ. ඒකත් කියන්න බෑ. එතකොට Windows slow වෙලා තියෙන ඒවා Windows file corruption වගේ සමහර ලොකු ගැටලු මේකෙන් හදනවා. ඒ වගේම Windows format කර Windows එක ආපහු ඔයාලා ගහන්න කලින් මේක try කරලා බලනවා නම් හොඳයි. මම නම් මතක ඇති කාලෙක මගේ PC එක මම කඩේකට අරන් ගිහිල්ලා නැහැ. repair එකකට hardware පැත්තේ මොනවා හරි හදන්න උවමනා වුණොත් ඇරෙන්න software පැත්තෙන් කිසිම වෙලාවක අරන් ගිහිල්ලා නැහැ. ඉතින් මේකට ටික වෙලාවක් යනවා. පිටකම් චුට්ටක් ඉමු. හරි ස්කෑන් එක වෙලා ඉවරයි. එතකොට දැන් මගේ මෙතන පෙන්නනවා Windows Resource Protection did not find any violation කියලා. එතකොට මගේ කිසිම ප්‍රශ්නයක් නැහැ මගේ Windows file වල. ඔයාලගේ file වල දැන් එහෙම ප්‍රශ්නයක් ආවොත් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. ඔයාලගේ සාමාන්‍යයෙන් දැන් මේම මැසේජ් එකක් ආවොත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මෙතනින් එහාට මුකුත් කරන්න දෙයක් නැහැ. හැබැයි මෙන්න මේ ප්‍රශ්නේ ඔයාලගේ ආවොත් successful repair මෙහෙම එන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ ප්‍රශ්නේ ආවොත් covered Windows Resource Protection found covered file but was unable to fix some of them. මෙන්න මේ විදිහට ඔයාගේ පෙන්නුවොත් ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ මම යටින් මෙන්ෂන් කරලා තියෙන DISM online cleanup image restore help කියන එක එතන type කරගන්න. හැම වෙලේම මතක තියාගන්න පළවෙනි ඉංග්‍රීසි වචනේ ගහලා ස්පේස් එකක් තියලා තමයි එලයිර ගහලා ඊළඟට මේ online කියන එක ගහන්නේ. එහෙම ගහලා ආයෙ එලයිරක් ගහන්න එපා. එතනම ආයෙ ස්පේස් එකක් තියලා එලයිරක් ගහලා ඊළඟ වචනේ ගහන්න. එහෙම තමයි මේක ගහන්නේ. මේක online fix වෙන්නේ. ඒකට ඔයාලට connection එකක් ඕන වෙනවා. සාමාන්‍ය වගේ normal hotspot phone එක hotspot දුන්නත් ඇති. ලොකු විලාවක් ගන්න නැහැ. මේකට ඕන විනාඩි 2ක් 3ක් වගේ ගනි. මේ command එක අරගෙන මෙතනින්
මෙතනට ගෙනහිල්ලා මෙතන පේස්ට් කරන්න. පේස්ට් කරලා මේක එන්ටර් කරන්න. එන්ටර් කරපුවාම මෙයා ආයෙ හෙල්ත් එක රීස්ටෝර් කරනවා. කරලා ඒක 100% කම්ප්ලීට් වුණාට පස්සේ ඔයා ආපහු SFC ස්කෑන් now එකක් දෙන්න. එහෙම දීලා බලන්න මෙන්න මේ මැසේජ් එක ඔයාගේ එනවද කියලා. එහෙම වුණොත් ඔයාගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මැෂින් එක එයා විසින්ම හදාගෙන ඉවරයි. එන්න ඔයාගේ කිසිම ෆයිල් එකක් මොකුත් නැහැ. මැෂින් එක හොඳ හෙල්ත් එකක දුවනවා. try කරලා බලන්න. ගැටලු මොන හරි තියෙනවා නම් කියන්න. තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් අහන්න comment section එකේ මේ දාන්න. මම මේ දාලා තියෙන commands ටික මම description එකේ mention කරන්නම්. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මම එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයාලට.